ආයිබෝවන් සියලු දෙනාටම ඒ වගේම සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ අද එකතු වෙලා ඉන්නේ අපේ Photoshop course එකේ 5 වෙනි දවසත් එක්කලා. අපි එහෙනම් අපේ අද වැඩ කොටසට යමු. අද අපිට රීටචින් ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි. මලියම සුපුරුදු පරිදි මම මේ විදිහට Photoshop open කරගන්නවා. මම කලින් කිව්වා වගේ අපිට ඕනම version එකක් use කරන්න පුළුවන් මේ සඳහා. හරි. මම මේ විදිහට Photoshop open කරගත්තා. දැන් මම මෙතනදී දැන් මේ රීටචින්යක් කරන්නේ කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරොත් රීටචින්ය කියලා කියන්නේ අපි අපේ ෆොටෝ එකේ තියෙන පිම්පල්ස් එහෙම අයින් කරලා ඒවා රිමූව් කරලා අපේ ඒ ෆොටෝ එක ලස්සනට ඒක හදා ගන්න එක තමයි අපි ඔය කියන්නේ රීටචින්යක් කරනවා කියලා. එතකොට ඕක කරනකොට software එකක් තියෙනවා ඒක කරන්න. ඒක software එක ගැන මම ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා. එතකොට software එක download කරගන්න ඕන link එකත් මම description box එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් මේ software එක download කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕන. මේකට අවශ්‍ය tools කිහිපයකුත් වෙනවා. අපේ Photoshop වල මම කතා කරලා මම ඔයාලට කිව්වා healing brush tool එකයි brush tool, clone stamp tool වගේ දේවල් ටිකුත් තියෙනවා කියලා. එතකොට ඒ tools ටික මම අද මෙතනදී කතා කරනවා. හරි. එතකොට මම file වලින් open යන්නත් පුළුවන්. එහෙම නැත්නම් open click කරා මෙතනින්. එතනින් මම open යන්නත් පුළුවන්. මම මෙතනට ගිහිල්ලාද මම මෙතනින් ගන්නම් මම මෙතනට ගිහිල්ලා මම මෙතනින් මෙන්න මේ රීටචින් එක ගන්න මම මේ ෆොටෝ එක අරගන්නවා. රීටචින් එක කරන්න අදාළ මම ෆොටෝ එක මේ විදිහට මම අරගත්තා. දැන් නිකන් ඔයාලට පේනවා මේකේ අර එක එක ඩොට් වගේ තියෙනවා. ඒ වගේ මේ රතු පාට වෙලා වගේ මේ වගේ හරි එක තියෙනවා. මේ වගේ දැන් මේක non රීටචින් ෆොටෝ එකක්. හරිද? මේ non රීටචින් ෆොටෝ එක මම ඩවුන්ලෝඩ් කරගත්තේ unsplash වලින්. ඔයාලට මේක unsplash නේ මේක free pick එකෙන් download කරගත්තා. මම මතක හිටියට. ඉතින් මේක ඔයාලට මේ download කරගන්නත් පුළුවන් free pick site එකට ගිහිල්ලා. මේක ඔයාලට practice කරන්න ඔය ඕන තරම් මේ වගේ photos වෙනවා non retouch photos කියලා ගහන්න Google search කරන්න. එතකොට non retouch photos කියලා එනවා. එතනදී ඔයාලට non retouch photos අර ගන්න පුළුවන්. දැන් මෙතනදී මම ඔයාලට දැන් මුලින්ම අපිට කතා කරන්න තියෙන දේ තමයි මෙන්න මෙතන තියෙන tools ටික ඔයාලට පේනවා. මෙතන තියෙනවා spot healing brush tool එක, patch tool එක, content aware more tool එක සහ red eye tool එක. ඔය red eye tool එක නම් මම ඔයාලට කතා කරන්නම්. ඔය red eye tool එක ගැනත් අපි කතා කරමු. ඔය අර වර්ණාලිතාවය කියලා කියන අර photos එකක් අපි සාමාන්‍ය කැමරා එකකින් ගද්දි ඒ ෆොටෝ එක වැදෙද්දි අපේ ඇස් සමහරක් වෙලාවන් වලට රතු පාටට එනවා. එතකොට ඒවා ස්ටුඩියෝ එකකින් ඔය Photoshop වලට දාලා red eye tool එකට ක්ලික් කරලා ඒ red eye tool එක අරගෙන ඒ මොකද්ද ඒ ප්‍රශ්නය විසඳලා තමයි අපිට ෆොටෝ එක ලබා දෙන්නේ. අපි දන්නෙත් නැහැ ඇත්තට ෆොටෝ එක අහම කොහමද එන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔය red eye tool එක ගොඩාක් වෙලාවන් වලට ඉතින් එනවා. වර්ණ හරියට ආවේ නැති වුනහම කලර්ස් හරියට ඔය red eye tool එක ඔය red කලර් එක එනවා. ඉතින් ඒ ගැන අපි අද කතා කරමු මේ කොහමද හරි ගස්ස ගන්න කියලා. ඉතුරු ටිකත් අපි කතා කරමු. දැන් මේ tools ගත්තොත් දැන් මේ tools ටිකේ තියෙනවා spot healing brush tool කියලා. ඔය spot healing brush tool එකෙන් එන්නේ දැන් ඔයා හිතන්න. දැන් මෙන්න මෙතන තියෙනවනේ මේ පැල්ලම. දැන් ওই පැල්ලම මට රිමූව් වෙන්න ඕන නම් පොඩ්ඩක් එහෙම ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඔන්න දැන් මේ පැල්ලම රිමූව් වුණා. මේ වගේ අපේ රීටචින් එකක් කරන්න කලින් හරි වෙන වැඩක් කරන්න කලින් හරි අපේ තියෙන මේ ෆොටෝස් වල තියෙන මෙන්න මේ පැල්ලන් ටික හිමීට මේ කාලබලලා කරන්න එපා. හිමීට මේ පැල්ලන් අපිට රිමූව් කරගන්න ඕන. මොකද පැල්ලන් තිබිද්දි අපිට මේ රීටචින් එක කරගන්න බෑ. ඒතර කරගන්න පුළුවන් ඒක ක්වොලිටි එකට කරගන්න බෑ. ඒතර මේක කිව්වා. මේ විදිහට අපිට මේක හිමීට එහෙම ක්ලික් කරන්න තියෙන්නේ. අපිට drag and drop කරන්නත් පුළුවන් මෙහෙම නැත්නම් ක්ලික් කරන්න තමයි මෙතන තියෙන්නේ අපිට. එහෙම ක්ලික් කර යන්න. ඔයාට ඕන විදිහකට මේක මේ අපිට අදාළ කොටස සිලෙක්ට් කරලා මේ විදිහට අපිට මෙහෙම යන්න තමයි තියෙන්නේ. මෙන්න මේ ආකාරයට. දෙකද? එතකොට දැන් මෙහෙම කරන එක මම වැරදි. හරිද? දැන් මම මෙහෙම කියලා සිලෙක්ට් කරනවා. මම මෙන්න මේ විදිහට මෙහෙම කියලා සිලෙක්ට් කරනවා. නමුත් මම මේකේ බෑකප් ප්ලේ එකක් ගත්තේ නැහැ. මම මේක දැවට මම කියවනේ මේ වර ඩිස්ට්‍රක්ටිව් මෙතඩ්. දැන් මේව මම කරොත් දැන් මට මේක ආය අන්ඩු කරලා මේ ගන්න බැරි වෙනවා. මම මේක දැන් මේ ලේ එකක් ක්‍රියේට් කරේ නැත්තම්. ඒකට මම නැවත මේක ක්ලෝස් කරලා මම නැවතත් මේ ඉමේජ් එක අරගෙන මම control J key එක ක්ලික් කරලා. එහෙම නැත්නම් අපිට මෙතන මේ ඉමේජ් එක මෙතන drag and drop කරලා අපිට මේ background copy එකක් ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ background layer එක තුල අපිට පුළුවන් මේ විදිහට මට දැන් මේ පැත්ත නම්
මට වෙනස් කරන්න ඕනේ. මම මෙන්න මේ පැත්ත මම මේ විදිහට වෙනස්කම් කරනවා. ඒ කියන්නේ පොඩ්ඩක් මේකේ බ්‍රෂ් සයිස් මේකේ බ්‍රෂ් එකක් වගේ තමයි මේකත් අපිට බ්‍රෂ් සයිස් එක ඇඩ්ජස්ට් කරලා මේ විදිහට බ්‍රෂ් සයිස් එක මෙතනින් ඇඩ්ජස්ට් කරගත්ත හැකි හાર્ඩ්නස් එක මේ විදිහට වෙනස් කරගන්න පුළුවන් ස්පේසින් අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඔය විදිහට හදාගෙන අපිට මේ විදිහට වැඩේ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි. මෙන්න මේ විදිහට මේ වැඩේ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මේක හිමීට කරන්න මං කිව්වා කලබල වෙලා මේ වැඩේ කරන්න බෑ රිටචින් එකක් කරද්දි ටික හිමීට කරන්න වෙඩින් කාඩ් එකක් හදලා අනිවාර්යයෙන්ම ලස්සනට කරන්න වැඩේ මේ කලබල වෙලා මෙහෙම ඇදලා දාන්න හදන්න එපා ලස්සනට මේ වෙඩින් කාඩ් එකක් කරන්න මොකද ඒක ලස්සනටම තියෙන්න ඕන එකක් නේ ඒකයි කලබලලා කරන්න ඒවා ඇත්තට මේවා නැහැ මේවා තියෙන්නේ හිමීට කරන්න ඕන දේවල් මේවා කලබලලා කරන්න බෑ රිටචින් වගේ ඒවා මේ වගේ අපිට මේවා ක්ලික් කරත් හැකි. දැන් මට ආයෙ තව මේකෙම ලේයක් ගන්න ඕන නම් දැන් මට බලන්න පුළුවන් දැන් ඔන්න දැන් මේ ලේ එකත් අතර මම මේ වෙනසක් පොඩ්ඩක් කරලා දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ ලේ එකම අයින් කරලා මේකත් පොඩ්ඩක් බැලුවොත් ඔන්න ඔය ටික දැක්කද? ඔය රිමෝන කොටස් ටික පේනවා. පැහැදිලිද? මේ කොටස් ටික මම දැන් අයින් කරගත්ත කියලා මට දැන් මෙතනින් පේනවා. දැන් එතකොට බලා ගන්න පුළුවන්. එතකොට තව කොටස් ටිකක් තියෙනවා. එතකොට ඒ කොටස් ටිකත් බැලුවොත් මෙන්න මෙතනින් මෙන්න මේ ටික මෙන්න මේවා මෙන්න මේ ටික මේ ටික අපිට රිමූව් කරගන්න පුළුවන්. මේට ඔන්න ඔය වගේ අපි මුලින්ම මේක කරද්දී අපි ඔය විදිහට කරන්න ඕනේ. දැන් ඊට පස්සේ ඊළඟ ටූල් එක විදිහට කතා කරොත් sorry ඊළඟ ටූල් එක විදිහට කතා කරොත් හීලින් බ්‍රෂ් ටූල් කියලා දෙයක් එනවා. එයා කියන්නේ එයා මේ පැත්තෙන් සාම්පල් එකක් අපි මුලින්ම සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. එයාට ඒ සාම්පල් එයා අඳිනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට මෙහෙම සාම්පල් එක සිලෙක්ට් කරා. ඒ සාම්පලේ ඔන්න ඔහම අඳිනවා. අපිට ඉතින් ඕකත් ওই ටූල් එකත් ගොඩක් ප්‍රයෝජනවත් දැක්කත් මේ. දැක්කත්. දැන් මේ හරිය නම් මට දැන් මේ පාට වෙන්න ඕනේ. මම මේ හරියෙන් සාම්පල් එක සිලෙක්ට් කරනවා මේ විදිහට මේ හරියෙන්. ඊට පස්සේ එයා ඒ හරියෙන් සාම්පල් එක සිලෙක්ට් කරගෙන එයා මෙහෙම අඳිනවා මේ. දැන් අර මෙතන ධන ලකුණක් ඔයාලට පේනවද? ඒ හරිය තමයි සාම්පල් එක. ඒ හරිය සාම්පල් එක එයා මෙහෙම අඳ ගන්නවා. දැක්කද මේ? අපිට මේක මේ විදිහට අපිට අඳ ගන්න පුළුවන්. මේක මේ විදිහට මේක අඳ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන තියෙන පැච් ටූල් කියලා පැච් ටූල් එක කන්ටෙන්ට් එවැම්මෝ ටූල් එක රෙඩ් අයි ටූල් එක මම වෙනමකට කතා කරන්න. දැන් තමයි රීටචින් එක කරලා ඒ වැඩේ කතා කරන්න. ඊට පස්සේ අපිට දැන් මෙතන මේ ටික පොඩ්ඩක් කරාට පස්සේ අපිට දෙනවා ටූල් එක. අපිට හම්බ වෙනවා ටූල් එකක් ගැන මම ඔයාලට කිව්වා ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඒ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන ටූල් එක අරගෙන ඒක ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒක ඉන්ස්ටෝල් කරද්දී Photoshop එක ක්ලෝස් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ Photoshop එක ආයෙ ඕපන් කරාට පස්සේ මේ ෆිල්ටර් කියන දේ යටතේ මෙතන පහළ යාට වැටෙනවා ෆොටෝ ටූල් බොක්ස් කියලා. ඔය ෆොටෝ ටූල් බොක්ස් යටතේ P3 portrait කියලා වැටෙනවා. පැහැදිලිද? එතකොට මෙතනින් අපිට පුළුවන් මේක මගේ වෛරස් ගාඩ් එකක් නිසා මේ මම මෙතනින් ඒක ඔෆ් කර ගන්නවා මගේ හරි දැන් බලමු හරි ඔන්න ඔය වගේ PT portrait මේ software එක මේක studio edition software එක ඉතින් මේකත් ඔයාලා download කරගන්න පුළුවන් මම link එක දාලා තියෙනවා description box එකේ ඔයාලට එතනින් download කරගන්න පුළුවන් දැන් මේ ෆොටෝ එක අනුව අපි මුලින්ම පොඩි setting ටිකක් හදා ගන්න ඕන මොනවද setting ටික මෙයා මෙතනින් අහනවා අපේ set a face type එක අපේ face එකේ type එක දැන් මේ විදිහට දැම්මොත් මේ විදිහට පැත්ත හැරිලා ඉන්න විදිහ දැන් මේ විදිහට දැම්ම මෙන්න කෙලින් ඉන්න විදිහ දැන් මේ ෆොටෝ එක විදිහට මෙයා දැන් කෙලින් බලන්න ඉන්නේ එහෙම දැන් එතකොට මෙයා තනි ෆොටෝ එකක් මේ පැත්ත බලන්නම් ඉන්නේ මොකක් හරි දකුණු පැත්ත හරි වම් පැත්ත හරි බලන්නම් ඉන්නේ අපි මෙන්න මේ ඔප්ෂන් එක තමයි select කරන්න ඕන
එතකොට මේක දැන් මෙයා කෙලින් බලන් ඉන්න නිසා ෆ්‍රොන්ට් එක දැන් මෙයාට කිව්වොත් මෙයා මේ අර පැත්ත බලන් ඉන්න විදිහ තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ එක හැක් පේන විදිහ දැන් මේ S2ක් දැන් මම ටිප් එකක් කිව්වොත් ඔයාලට පොඩි ටිප් එකක් කිව්වොත් මෙයා S2ක් පේන විදිහට හිටියොත් මෙයා අපි පළවෙනි එක දානවා. ඒ කියන්නේ මේ select front කියන එක දානවා. මෙයා both side කියන එක අපි දාගන්නවා. එක හැක් විතරක් නම් පේන්නේ අපි මෙන්න මේක දාගන්න. මේක හැක් කියන්නේ යාගේ මූණ කෙලින් හෙල්ලන්නේ නෙමෙයිනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක දාගන්න. දැන් මේ ඉමේජ් එකේ විදිහට මෙන්න මේ ඔප්ෂන් එක තමයි ගැලපෙන්නේ. හරිද? ඊට පස්සේ එයා අපිට කියනවා click on face to set key points කියලා. ඕක යටතේ මම මේක අපිට පුළුවන් control කියලා. දැන් මම කිව්වා ඔයාට අපිට alt එකත් එක්කලා zoom out zoom in කරන්න පුළුවන් කියලා. නමුත් මේ software එකේදී නම් අපිට එහෙම alt එකත් එක්ක කරන්න බෑ. අපිට පුළුවන් control එකත් එක්ක zoom in zoom out කරන්න scroll එකත් එක්කලා. පැහැදිලිද? මේ විදිහට අපිට ඒක කරගත හැකි. එහෙම නැත්නම් මෙතන තියෙනවා zoom in එක. මෙතනින් click කරලා zoom in කරා. මෙතන click කරලා zoom out කරා. හරි. එතකොට ඊළඟට මෙයා දැන් කියන්නේ මෙන්න මේ ඇහි මෙන්න මෙතන ක්ලික් කරන්න කියලා. මෙන්න මෙතන ක්ලික් කරන්න කියලා ඔන්න ක්ලික් කරා. ඊට පස්සේ අනිත් ඇහි මෙන්න මේ හරිය ක්ලික් කරන්න කියලා තමයි කියන්නේ. ඔන්න ක්ලික් කරා. දැන් මෙතන noise tip එක ගාව මේ විදිහට select කරා. ඊසේ මේ මවුත් එක ගාව මෙන්න මේ විදිහට select කරා. ඊසේ මෙන්න මෙතන select කරා. දැන් එයා අපෙන් අහනවා මෙයා කට අරගෙනද ඉන්නේ. හරිද? මෙයා මවුත් එක අරගෙනද ඉන්නේ කියලා අපෙන් අහනවා. කියන්නේ කට අරගෙනද ඉන්නේ කියලා. දැන් මේ ෆොටෝ එකේ තියෙන කට අරන් දින්නේ වහගෙන තින්නේ. මෙයා වහගෙන ඉන්නේ. තමයි කට අරගත්ත ෆොටෝස් උත් තියෙනවා. hina වෙලා වගේ ඉන්න ෆොටෝස් ඒවේ නම් අපි yes කියලා දාන්න ඕනේ. දැන් මෙතන කට අරන් නැති නිසා අපි මෙතන no කියලා දාන්න. ඒක හොඳට බලලා වා කරන්න. අපි ඒක no දානවා කට අරගෙන නැත්තම්. හරි. ඊට පස්සේ ඔන්න එයා ගාන්ට select කරගත්තා. එයා ගාන්ට select කරගත්තා මේ විදිහට. නමුත් පොඩි කොටස් ටිකක් එයා select කරගත්තේ නැහැ හරියටම. අපිට ඒවා manually select කරගන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට එයා manually image select කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට manually select කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට manually select කරගන්න පුළුවන්. ඩොකියුමන්ට් මේ වැඩේ කරන්න කලබල වෙලා මේ වැඩේ කරන්න බෑ හරිද? හරි. ඔය ටච් එකක් කරලා ටිකක් ඉවසීම තමයි අනිවාර්යයෙන්ම අංක 1ට තියෙන්න ඕනේ. මෙන්න විදිහට මම මේ ගානට දා ගන්නවා. ඊළඟට මෙන්න මෙතන පොඩ්ඩක් මෙන්න මේ ගානට වගේ දා ගන්නවා. මෙන්න මේ ගානට වගේ හදා ගන්න. දැන් මවුත් එක ගානට select කරගෙන තියෙනවා. මෙහෙත් පොඩ්ඩක් මම මේ ගානට වගේ පොඩ්ඩක් හදා ගන්නවා මේක. මෙන්න මේ ගානට. හරි. දැන් මේක අපිට පුළුවන් මෙන්න මේ ගානට වගේ එමෙ තියාගන්න. ඔන්නම select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන next කියලා එකක් තියෙනවා. අපිට ඔය next කියන එක click කරත හැකියි. ඊට පස්සේ ආ ඊළඟ තැනට අපිව ගෙනියනවා. දැන් ওই තැනින් තමයි settings ටික මේක හදාගන්නේ. අපිට ওই image එක අවශ්‍ය කරන settings ටික අපි ඒකෙදි තමයි හදාගන්නේ. හරි. ඔතනදී අපිට බලා ගන්න පුළුවන් දැන් මම default දැන් මේ image එක ගානට පොඩ්ඩක් read මේ මොකද්ද රීටච් වීමක් සිද්ධ වුණා. එතන මෙතන දිනවට බලා ගන්න පුළුවන් මේකේ තියෙන මේ skin details යටතේ මෙතන තියෙනවා imperfection කියලා. imperfection කියන එකේ porous කියන එක තියෙනවා. දැන් අපි පොඩ්ඩක් බලන්න මේ porous එකට දාලා මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතනින් ලොකුවට මේ image එකට මුකුත් වෙන්නේ නැති නිසා මේක එහෙමම තියාගන්න. ඊට පස්සේ weakness එක ගත්තොත් මෙන්න මේ හරිය වලට වෙන පොඩි වෙනසක් වෙනවා. මෙන්න මේ වගේ හරියක් පොඩ්ඩක් බලන්න. weakness එක වැඩි කරාම ඔන්න ඔය වගේ, weakness එක අඩුම කරාම ඔය වගේ අපි චුට්ටක් weakness එක මේ විදිහට දාගමු. හරිද? ඊට පස්සේ skin එක sign එක ගත්තොත් sign එකත් අපිට මේ ගානෙන් තියා ගන්නත් පුළුවන්, මේ ගානෙන් තියා ගන්නත් පුළුවන්. ඒකත් අපිට පුළුවන් ඉතින් මේ ගානෙන් වගේ ලස්සනට තියාගන්න. ඊට shadow එක ගත්තොත් මේකේ තියෙන මේ shadow එකක් අපිට මෙන්න මේ ගානෙන් වගේ එක තියාගන්න පුළුවන්.
නිකන් මැද්ද වගේ තියාගන්න අවශ්‍ය නැහැ නේ. ඒක නිසා එතකොට රේට්නස් එක අපිට මේක රේට්නස් එක පාලනය කරත හැකි මේ විදිහට. ඒ රේට්නස් එක යන ලොකුවට පාලනය වීමක් සිද්ධ වෙන්න නිසා මම මෙන්න මේ වගේ හරියකින් ඒක තියාගන්න. ඊට පස්සේ මෙයා ඊළඟට ඔප්ෂන් එකක් ලැබිලා තියෙනවා details smoothing කියලා. ඔය කොටසට යටතේ amount කියලා තියෙනවා. ඔය amount යටතේ මෙහෙම amount එක දාම ටික details full පේනවා. එතකොට අඩු කරන details වැහෙන එක තමයි වෙන්නේ. අපිට පොඩ්ඩක් ඒක වහ ගන්න පුළුවන් මේ retouching එකට. ඔන්නයි විදිහට බලන්න ලස්සනට ඔන්න ඒ කොටස් ටිකත් ඔන්න retouching කරගත්තා. ඔන්න දැන් මෙතනදී නා මෙන්න මේ ගානට පොඩ්ඩක් අඩු කරගමු. මෙන්න මේ ගානට නම් මේක පර්ෆෙක්ට්. හරිද? ඊපස්සේ ෆයින් එක ගත්තොත් දැන් ෆයින් එකත් මෙහෙම අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන්. මම මේ ටික ඔක්කොම කරන්නේ. දැන් මේක මට මෙහෙම කියන්න බෑ. ඔයාගේ ඉමේජ් එක අනුව වෙනස් වෙනවා. දැන් මගේ ඉමේජ් එක අනුව මේ විදිහට තියෙනවා නම් දැන් මේ විදිහට මේ ෆොටෝ එක අනුව මෙන්න මෙහෙම තියෙනවා නම් තව කෙනෙක්ගේ ඔහොම නොවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේක කරලා බලන්න ඕනේ. හරිද? දැන් මම මේ සිලෙක්ට් වුණා හරිය එහෙම ඔයාලට වාගේ ඉමේජ් එක ගත්තොත් එහෙම සිලෙක්ට් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඊළඟට මීඩියම් එක යටතේ මේක වැඩි කරාම ටිකක් ගොඩක් ඇතයි. ඉතින් මේක රිටර්ච් කරා කියලා කියන්න බෑ. මෙහෙම අවස්ථාවකදී පොඩ්ඩක් අඩු කරනවා එහෙනම්. මේ මීඩියම් එක පොඩ්ඩක් අඩු කරනවා. මෙන්න අඩු කරනවා. මෙන්න මේ වගේ ගන්නට තියාගන්නවා. ඒක ඉතින් දැන් මම කැතයි. ඊට පස්සේ කර්ව්ස් එක අපිට මේ ගානට වගේ දා ගන්න පුළුවන්. වැඩි කරාම නිකන් ෂැඩෝ එකක් වගේ නිකන් ලයිට් වැඩි වගේ ගතියක් එනවා. ඒ නිසා අපිට ඒක මෙන්න මේ වගේ ගානකින් ඒක තියාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගානෙන් තියාගත හැකි. ඊට පස්සේ around eye එක බලන්න ගිහිල්ලා මෙන්න මේ වගේ මෙන්න මේ හරිය පොඩ්ඩක් බලන්න මොකද්ද වෙන්නේ කියලා. අර curves fit එක එකත් අපිට මෙන්න මේ වගේ හරියකට තියාගන්න පුළුවන්. ඊපස්සේ eye bags කියන්නේ මේ eye වල යට මෙන්න මේ කොටස eye bags වල බලන්න නැති කරාම පේන විදිහයි ෆුල් කරාම පේන විදිහයි එකත් අපි සාමාන්‍ය මැද හරියකට වගේ දාගමු. මෙන්න මේ වගේ හරියකින් දාගමු. ඊපස්සේ lighting එක ගත්තොත් lighting එකත් අපිට මේ ගානින් වගේ තියාගත හැකි. ඒක නම් දැම්මේ නැහැ මම. ඉතින් අපිට මේ දාන්න ඕනේ ඒවත් වෙනවා නැති ඒවත් තියෙනවා. image එක අනුව ඒවට බලන්න ඕන. ඊපස්සේ test එක ගත්තොත් amount එක test එක මෙච්චරක් වැඩි කරාම මේ image එකේ full test එකක් ආවා. මම ඒකට පෙන්නන්න. මෙන්න මේ වගේ image එක මෙන්න මේ වගේ test එකක් ආවා. සාමාන්‍යයෙන් අපි මේ retouching වගේ කරනකොට අපි raw photos වලට වගේ තමයි අපි ගොඩක්ම කරන්නේ. ඉතින් raw කියන්නේ ගොඩක් high quality image නේ. ඒකට මම ඔයාලට කතා කරේ මෙන්න මේ around eye ගැන කතා කරා. ඊට test එක ගැන තමයි මම කතා කර හිටියේ. ඔය test එක නැති කරාම ඔය වගේ තියෙනවා. test එක දැම්ම ඔය වගේ. දැන් ඔය බලන්න. ලොකුවට වෙනසක් ඉතින් වෙන්නේ නැහැ. අර පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා මම මේක දදා ඉන්නවා. size එකවත් size එක දාගත හැකි. මේ කනං ඉතින් දාන්නේ නැහැ. මම size එකත් පොඩ්ඩක් අඩු කරලා බලන්න. වැඩ කරලා size එක දාන්නෙත් නැහැ. පැහැදිලිද? ඊට පස්සේ අපිට තියෙන ස්කින් කලර් එක මෙතන ස්කින් කලර් කියන කොටසක් අපිට ලැබිලා තියෙනවා. ওই ස්කින් කලර් කියන කොටසත් අපි දැන් බලමු. ඊළඟට ස්කින් කලර්ස් කියන කොටස ඒකෙත් තියෙනවා. මෙතන මේ ටෙම්ප් එක අපිට ටෙම්ප් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. කූල් එකක්ද කූල්ම ගොඩක් දාන්නෙත් නැහැ, වර්ම්ම ගොඩක් දාන්නෙත් නැහැ. අපිට අවශ්‍ය පරිදි විතරක් සකස ගන්නවා. මේ වගේ අපිට අවශ්‍ය පරිදි සකස ගන්නවා. ඊට පස්සේ ටීන්ට් එක අපිට අවශ්‍ය මෙච්චරක්ද මෙච්චරක්ද කියන කොටස දා ගන්නවා. අපිට අවශ්‍යයි නම් මෙච්චරක් අපිට මේක තියා ගන්න පුළුවන්. ඊළඟට සැටුරේෂන් ඉතින් මම මේ ලොකුවට වෙනස් කරන්න යන්නේ නැහැ. මේ ගානේ වගේ තියාගමු. මේ ඉතින් ඔයා වඩක් කරලා බලන්න. දැන් මේ වෑයම අර එක එක මේ ලයිටින් එකයි කන්ට්‍රාස්ට් ෂැඩෝස් සහ හයිලයිට්ස් වෙනස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ චීක් දෙකට මේ වගේ ඔයාලට පේනවා මේ වෑයම පාටවල් අපිට දාන්න පුළුවන්. මේකත් මෙන්න මේ වගේ ඩිෆෝල්ට් තියාගමු. ඊට පස්සේ මේ පාටත් ගත්තොත් මේවත් අපිට ඒව නම් වෙනස් කරන්න අවශ්‍ය නැහැ දැන්ට. ඒව මම අයින් කරගන්න. ඊට පස්සේ මේ i ගත්තොත් ඒකේ both left right කියලා කොටස් තුනක් තියෙනවා. එතන both ගත්තොත් මේ s දෙකම තමයි බලපාන්නේ. ඔයාලට පේනවා. දැන් මේ i ගත්තොත් දැන් මෙතන මෙන්න මෙතන මම ෂාපන් එක වැඩි කරාම ඔය වගේ එනවා. දැන් මම ෂාපන් එක පොඩක් අඩු කරාට පස්සේ ඔන්න ඔය වගේ ලුක් එකකට ගන්න පුළුවන්. ඊපස්සේ iris එකත් අපිට පොඩ්ඩක් මෙන්න මේ වගේ black වලට අර ගන්න පුළුවන්.
දැන් මේක දුඹුරු නම් ඕනේ අපිට ඔන්න ඔය වගේ වලට ගන්න පුළුවන් දුඹුරු නම් ඕනේ අපිට අයිරිස් එක මෙන්න මේ වගේ ගානකට ගන්න පුළුවන් බ්ලැක් කලර් එකකට ගත හැකියි පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා සේ කලර්ස් අපිට මේ චේන්ජ් කරන්න පුළුවන් සැචුරේෂන් වයිට්ස් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඊට පස්සේ අයිබ්‍රෝ ගත්තොත් අයිබ්‍රෝ කියන්නේ මේවටනේ ඒතර අයිබ්‍රෝ එක ෂාපන් එක වැඩි කරන්න පුළුවන් මේ විදිහට ෂාපන් එක අපිට නොදා එම ඉන්නත් පුළුවන් ඊට පස්සේ ඩාර්ක් ගතිය ඩාර්ක් එක වැඩි කරන්න පුළුවන් මේ විදිහට ඩාර්ක් එක වැඩි කරගත්ත හැකි මෙන්න මේ ආකාරයට ඊට පස්සේ දැන් මෙතනදී නම් මෙතන මවුත් එකට දැන් මෙතන ඇක්ටිව් වෙලා නැහැ මොකද මවුත් එක ඇක්ටිව් වෙලා නැත්නම් මෙයා කට ඇරගෙන නෙමෙයි ඉන්නේ දැන් කට ඇරන්නම් ඉන්න කහ වගේ තියෙනවා නම් අපිට සුදු කරගැනීමේ හැකියාවක් තියෙනවා මෙතනදී දැන් කහ දත්තා ගැන අපිට සුදු කරගැනීමේ හැකියාවක් තියෙනවා මෙතන මේ මවුත් යටතේ මෙයා කට ඇරන්නම් ඉන්නේ අපි අර yes කරප එක අපි නෝකයි අපි yes කරොත් මේක මෙතනට එනවා ඉතින් කට ඇරන්නේ නැති නිසා වැඩක් නැහැ ඒක yes කරලා නෝ කියලා තමයි දාන්න ඕනේ ඊට පස්සේ brightness යටතේ අපිට මේ lip brightness අපිට adjust කරගත හැකි මේ විදිහට මෙච්චරක් වගේ අපිට මේක තියා ගන්න පුළුවන් ඒ කලර් එක අපිට පොඩ්ඩක් ඒ ආකාරයට එක වෙනස් කරගන්න පුළුවන් නැත්නම් මෙන්න මේ saturation එකවත් පොඩ්ඩක් අපිට මේ වගේ ගානකට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගානකට ගත හැකි මෙන්න මේ වගේ ගානකට අරගන්න පුළුවන් දැන් ඔහොම ගිහිල්ලා අපිට පුළුවන් next යන්න ඊළඟ next එකට ගියාට පස්සේ ඊළඟ කොටස් ටිකට තමයි ඊළඟට එන්නේ. හරි. ඔන්න රීෂේප් යටතේ ආවා. දැන් ඔය රීෂේප් යටතේ අපිට මේක තියෙනවා ස්ලිම් ෆේස්. දැන් මේ විදිහට ෆේස් එක ස්ලිම් කරාම ඔන්න ඔය වගේ වෙනවා. ඒකත් අපිට ඩිෆෝල්ට් තියාගත්තා නම් හරි. ඒක ඩබල් ක්ලික් කරාම ඩිෆෝල්ට් වෙනවා. දැන් මේව තියෙද්දි මේක දෙපාරක් ක්ලික් කරාම ඩිෆෝල්ට් වෙනවා. ඊට පස්සේ ස්ලිම් ජේව් එකත් අපිට මෙන්න මේ වගේ හදා ගන්න පුළුවන්. ඒකත් මම ඩිෆෝල්ට් තියාගන්න. ඒකත් දැනට මෙතනදී වැඩක් වෙන්නේ නැහැ මට. අයි යටතේ බෝත් දාගෙන අයි එක මම මේ විදිහට හදා ගන්න. දැන් බලන්න මේකෙන්දී වැඩක් වෙන්නේ නැහැ නිකන්. අර කාටුන් කැරක්ටර් එකක අපිට මේ විදිහට කරන්න ඉතින් පුළුවන්. කාටුන් කැරක්ටර් එකක අපිට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතින් හදා ගන්න පුළුවන්. මේකත් මම ඩිෆෝල්ට් තියා ගන්නම්. අයි කෝන් එක අපිට මේ විදිහට හදාගත හැකි නිකන් මේ වගේ මූණේ ලීලා වැටිලා වගේ ඉන්න විදිහට. දැන් එහෙම කරන්න අවස්ථාවයකුත් නැහැ නිකන් කාටුන් කැරක්ටර් එකක් කරනවා වගේ. ඒකත් මම අයින් කරගන්නවා. ඊපස්සේ මේ නෝස් යටතේ මේක ස්ලිම් නෝස් කරත හැකි. මෙන්න මේ විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. ඊපස්සේ ස්ලිම් ටිප් එක යටතේ මේ ටිප් එක අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. බේනවද? ඊපස්සේ දැන් මෙයා hina වෙලා නෙමෙයි නම් ඉන්නේ. දැන් මෙයා hina වෙලා නෙමෙයි නම් ඉන්නේ. අපිට මෙයාව hina ගස්සවන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ. දැක්කද? ඔන්න මෙයා උපරිම 100 ලබා දෙන්නේ. අතරින් අපිට මෙයා අපිට hina ගස්සවන්න පුළුවන්. දැන් මෙයා ඉන්නේ මෙන්න මෙහෙම. දැන් ෆොටෝස් තියෙනවා. දැන් ඔන්න ඔහොම ඉන්නේ ෆොටෝ. අපිට පුළුවන් දැන් මෙයා hina වෙලා නැහැ. ඔන්න ඔහොම ඉන්නේ. මෙයා වෙනම් අපිට hina ගස්සවන්න පුළුවන්. බලන්න hina ගස්සෙව්වා. ඊට පස්සේ අපිට පුළුවන් ඕකේ ක්ලික් කරන්න. උඩ තියෙන ඕකේ ක්ලික් කරන්න පුළුවන්. ඊට ඔන්න අපි බලන්න දැන් බලමු දැන් අපි ඔන්න කරපු වෙනස්කම් ටික මෙන්න මේ ඉමේජ් එකට ආදේශ වෙනවා. ඔන්න බලන්න කොහොම තිබ්බ ඉමේජ් එකත් අපි රීටච් කරේ කියලා. බලන්න දැන් මෙන්න මෙහෙම තිබ්බි. දැන් මුලින්ම ඉමේජ් එක තිබ්බේ මෙන්න මෙහෙම. දැන් මුලින්ම ඉමේජ් එක තිබ්බේ මෙන්න මේ දරුණු ඉමේජ් එකක් වුණාද අපිට මේ විදිහට ලස්සනට දාගන්න පුළුවන්. ඊළඟට අපි හීලින් බ්‍රෂ් ටූල් එකත් යූස් කරලා මේ විදිහට අපි ටිකක් හදාගත්තා. ඊට පස්සේ රීටච් කරාට පස්සේ ලස්සනට මෙන්න මේ විදිහට hina ගස්සවල ලස්සනට හදාගත්තා. දැන් මෙයා ඉන්නේ ටිකක් මේ hina වෙලා නෙමෙයි ඉන්නේ. දැන් මෙතනදී අපිට මෙයාව hina ගස්සවලෙම ලස්සනට දාගන්න පුළුවන්. ඔන්න අපි රීටච් කරා. ඔන්න ඔකට තමයි අපි කියන්නේ රීටච් එක කරනවා කියලා. ලොකු පාඩමක් නෙමේ පොඩි පාඩමක් රීටච් කරනවා පිළිබඳව. ඊළඟට කතා කරන්න තියෙනවා අපිට මෙන්න මෙතන තියෙන පැච් ටූල් එක පිළිබඳව. හරි. මෙතන තියෙන පැච් ටූල් එක පිළිබඳව දැන් කතා කරමු. හරි. දැන් අපිට ඊළඟ කතා කරන්න තියෙන දේවල් ටික තමයි මේ පැච් ටූල් එක, කන්ටෙන්ට් අවෙයාර් මෝ ටූල් එක සහ රෙඩ් අයි ටූල් කියන්නේ කියලා. ඒකට මම වෙනම ඔයාලට ඉමේජ් එකක් කරගත්තා රෙඩ් අයි ටූල් එක ගැන පැහැදිලි කරන්න. මම මේක නිසා ඔයාලට මේකත් ඔයාලට ඕපන් කරගන්න එතන තියෙන ඉමේජ් එක. හරි.
මෙතන දෙනවා රෙඩ් අයි කියලා එකක් මම ගත්තා. ඉතින් මේ රෙඩ් අයි එකක් කියන්නේ නෝකට තමයි රෙඩ් අයි ටූල් එක කියලා කියන්නේ. හරි. එතකොට දැන් මෙතන තියෙනවා ඔය ස්පොට් හීලින් බ්‍රෂ් ටූල්, හීලින් බ්‍රෂ් ටූල්, පැච් ටූල් මේවා යටතේ රෙඩ් අයි ටූල් කියලා දෙයක් තියෙනවා. එතකොට අපිට ඔය ටූල්ස් ටික ගන්න පුළුවන් J අකුර කීබෝඩ් එකේ ක්ලික් කරලා. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ඉන්නේ මේ හෑන්ඩ් ටූල් එකේ කියලා. එහෙනම් ඔයාලට පුළුවන් J අකුර එකපාර ක්ලික් කරන්න. දැන් එහෙම J අකුර ක්ලික් කරා කියලා එන්නේ රෙඩ් අයි ටූල් එක නෙමෙයි. දැන් මේ රෙඩ් අයි ඉමේජ් එකක් නේ දැන් මේ තියෙන්නේ. ඒතකොට රෙඩ් අයි ඉමේජ් එක නම් අපිට ඔය ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එකක් අරගෙන ඒ අපිට මේ එකක් මේ හදන්න බැහැනේ. ඒතකොට රෙඩ් අයි ටූල් එක තියෙන්න ඕන. මේ රෙඩ් අයි ටූල් එක ඔන්න ක්ලික් කරා. එහෙම නැත්නම් අපිට J ක්ලික් කරාට පස්සේ shift එකත් එක්ක J ක්ලික් කර අපිට පුළුවන් මෙන්න මේ රෙඩ් අයි ටූල් එක අරගන්න. ඊට පස්සේ මෙතන මේ ඔප්ෂන්ස් බාරක යට දැන් මෙතන ඔප්ෂන්ස් බාරේ මම කිව්වා මේ ටූල්ස් ක්ලික් කරන්න මේකට අදාළ ඔප්ෂන්ස් මෙන්න මෙතන ආදේශ වෙනවයි කියලා. ඒතර මෙතනින් මේ pupil size එක අපිට අවශ්‍ය පරිදි සකස ගන්න පුළුවන් මේ විදිහට. ඒතර මම මේ ගන්නට වගේ හදා ගන්න size එක. ඊට පස්සේ මේ dark වෙන එක. ඒ කියන්නේ කළු වෙන ප්‍රමාණය අපිට මෙතනින් හදා ගන්න පුළුවන්. කළු වෙන ප්‍රමාණය අපිට මෙතනින් හදා ගන්න පුළුවන්. ওই විදිහට හදාගත්තා මේ රතු පාට මේ red එක ගාව මෙහෙම අපි එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔන්න මේක කළු වුණා. දැන් අනිත් පැත්තත් ඕන නිසා අපි අනිත් පැත්තත් එකපාරක් ක්ලික් කරනවා. ඔන්න එතකොට ඒකත් කළු වුණා. දැන් එතකොට දැන් මට මෙතන එහෙම කළු කරන්න එම මම මේකට control J ක්ලික් කරලා ලේ එකක් කරගන්න. මම මේ pupil size එකෙන් වදාගෙන darken amount එක පොඩ්ඩක් මේ විදිහට වැඩි කරලා මම මෙහෙම එකපාරක් ක්ලික් කරනවා. අන්න මේ විදිහට. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඔය red eye වුණ image එකක් අපිට පුළුවන් යථා තත්ත්වයටපත් කරගන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. තව පුළුවන් එහෙම අඩු කරලා මේ darken වෙන ප්‍රමාණය pupil size එක අඩු කරලත් බලන්න. ඔයාගේ image එක අනුව මේ මම මේ pupil size එක අඩු කරාම මෙන්න මේ වගේ තමයි ආයේ pupil size එක වැඩි කරාම මෙන්න මේ වගේ අපිට හදා ගන්න පුළුවන්. darken amount එකත් පොඩ්ඩක් වැඩි කරලා අපිට මෙන්න මේ වගේ මෙන්න මේක දාගන්න පුළුවන්. ඔන්න අපි මොකද්ද කරේ? ඔය red eye tool එක ගැන මම දැන් ඔය කියලා දුන්නේ. ලොකු දෙයක් නෑ. මං කො සරලයි මේ දේවල් ඔක්කොම සරලයි. ලොකු දේවල් නෑ. ඊළඟට මෙතන අපිට කතා කරලා දෙනවා patch tool එක ගැන. ඔය patch tool එක මම වෙන මාතෘකාවකට මම වෙන damage වෙන ෆොටෝ එකක් ගත්තා. දැන් මේ ෆොටෝ එක ගත්තොත් එහෙම දැන් මේ ඉරක් වගේ කියලා තියෙනවා මේක damage වෙලානේ තියෙන්නේ. අපිට බලන් ඔය damage කොටස නැති කරගන්න මෙන්න මෙහෙම. මුලින් ෆොටෝ එක alt එකත් එක්ක මෙහෙම zoom කරගන්නවා. මම දැන් මෙතනින් patch tool එක ක්ලික් කරලා මම මෙහෙම දැන් මෙතන තියෙනවා මේ source එක සහ destination කියලා දෙයක් තියෙනවා. මේ ගොඩක් ඉතින් ඕක තමයි ගොඩක්ම වටින්නේ. දැන් මේ options වලින් මෙන්න මේ patch එක යටතේ normal ද content එක යටතේ කියලා තමයි දාගන්න තියෙන්නේ. එතන සාමාන්‍ය normal අපිට තියාගන්න පුළුවන්. එහෙම තියාගෙන මෙහෙම අපිට මෙහෙම drag and මෙහෙම මේ mouse එකෙන්ම click කරගෙන මෙහෙම අදින්න පුළුවන්. එතකොට ඔන්න ඔහොම click කරලා අවසානයේදී ඔන්න ඔහොම selection එකක් එනවා. ওই selection එකේ වා source දාන්නම් ඉන්නේ. ඔන්න ඔහොම අපිට මේ selection එක හෙට කරලා මේ පැත්තේ තියෙන color එක අපිට මේ පැත්තට රගන්න පුළුවන්. එතකොට මේ damage වෙන කොටස ගියා. එතකොට මේ පැත්ත damage වෙලා නම් අපිට මේ පැත්තෙම damage එක අයින් කරගන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම වැඩක් තියෙනවා. ඔයා මෙතන destination නම් දාගෙන ඉන්නේ. මෙතනින් මෙන්න මෙහෙම වැඩක් වෙනවා. ඔයා destination නම් දාගෙන ඉන්නේ ඔන්න ඕක එහෙට යන එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ damage එක අපිට හදන්න පුළුවන්. දැන් මේ විදිහට දැම්මා. මේ විදිහට මේ එක එක අතට මේ මාරු කරන්න පුළුවන්. ওই destination වලින් එන්නේ අන්න ඒක. ඒතකොට ඔයා මේක use කරන්න පුළුවන් මෙන්න මේ වගේ වැඩට. ඔයා මේක ඔහොම දාගෙන මෙන්න මෙහෙම අපිට පුළුවන් මෙන්න මෙහෙම ක්ලික් කරා. මෙන්න මේ හරියම ක්ලික් කරා. ඒතකොට ඕක ගොඩක් වැදගත්. ඔන්න ඔය වගේ අපිට මේ වැඩ වලදී. පැහැදිලිද? එතකොට මේ damage photo එක අපිට දැන් rose දාගත්තොත් මෙන්න අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ කොටස පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් damage photo එකක් හදනවා කියලා කලබල වෙලා හරියන්නේ නැහැ. අපි හිමින් සීරුවේ හදන්න ඕන damage වුණත් photo අපිට මේ Photoshop වලින්ම හදා ගන්න පුළුවන්. ඒක ලොකු අමාරුවක් නෑ. damage වෙන photos උනත් අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ටිකක් වෙලාව වෙනවා. පැය 7 8 10 12 යන වෙලාවන් තියෙනවා. මොකද photo එක අනුව. දැන් ওই photo එක කරන restore කරන්න පැය එකමාරක් දෙයක් වගේ යද්දි මේ ෆොටෝ එක අපිට restore කර ගන්න පුළුවන්. කලර් කරන්න නැතුව කලර්ස් කරලා පොඩ්ඩක් හිමින් කලර් කරන්න ඕන නිසා කලර් නොකර නැත්නම් අපිට කලර්ස් කරන්න ඕන තරම් සයිට්ස් වර්ග තියෙනවා. Google search කරාම image colorize කියලා. ගහලා අපිට colorize කරන්න පුළුවන් ඕන තරම් සයිට්ස් තියෙනවා.
එහෙම නැත්නම් මේ Photoshop වලින් කලර් කරන්නත් පුළුවන්. එහෙම කරනවා පැය එකමාරක් දෙකක් විතරනවා මේ ෆොටෝ එක අනුව. හරි. ඒතකොට දැන් 5 දිනක් විතර ඉන්න ඡායාරූපයක් කලර් කරනවා නම් මොකද්ද black and white උනා අපිට ටික වෙලාවක් යනවා මේකට. හරි. එතකොට මෙන්න මේ විදිහට මම මේක එහෙම selection එක දාගන්න. මේක මෙහෙම දිනනවා. ඒතකොට මේ කොටස damage එක නැති වුණා. මේ කොටස මෙහෙම click කරා මෙහෙම drag and drop කරනවා. මේ කොටස මෙහෙම click කරනවා. ඔන්නම drag and drop කරනවා. දැන් බලන්න අර damage වෙන කොටස් ටික තමයි මේ remove වෙන්නේ. බලන්න අර damage වෙන කොටස් ටික මේ විදිහට remove වෙනවා. මේවා හරි සරලයි. ඉතින් මේ ලොකු දේවල් නෙමෙයි. මේවා හරි මේ සරල දේවල් මෙන්න විදිහට මේ වැඩේ කරගන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඔය patch tool එක කියලා කියන්නේ. ඔන්න මොකද්ද ඉගෙන ගත්තේ? patch tool එක කියන්නේ මොකද්ද කියලා. පැහැදිලිද? පොඩ්ඩක් එහෙම වුණොත් අපි මේකට zoom කරලා බලනවා මේ විදිහට. ඉතින් මම නම් මේ විදිහට කරනවා වැඩේ. මේ විදිහට ඊපස්සේ මේ පොඩ්ඩක් මේ කොටස එහෙම අපිට මෙන්න මේ හරිය ක්ලික් කරලා දාන්න පුළුවන්. මේ හරිය නම් මේ හරිය මෙහෙම ක්ලික් කරලා දාන්න පුළුවන්. මේ හරිය නම් මෙහෙම ක්ලික් කරලා දාන්න පුළුවන්. අපිට ඒතර මේ වගේ වැඩක් අපිට මේ විදිහට කරගන්න පුළුවන්. එතකොට මේ හරිය මේ අපිට ක්ලික් කරගන්න පුළුවන්. මේ හරිය එහෙම ක්ලික් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් ඔන්න අපි කේමින්කම ලොකු දේවල් ඉගෙනගෙන දැන් තියෙන්නේ අපි දැන් මේව. ඔය දැන් මෙතනත් මේ අපිට මෙහෙම ක්ලික් කරගන්න පුළුවන්. දැන් මෙතන මෙන්න මෙහෙම ක්ලික් කරගත්තා. ඔන්නෝම අපි දැන් මේ වැඩේ අන්න දැන් ඊළඟට මෙන්න මේ කොටස මෙන්න මෙහෙම select කරගත්තා. මෙන්න මේ කොටස් ටිකත් අපි මෙහෙම remove කරගන්නවා. හිමීට මේ වැඩේ කරන්න මම කිව්වා හදිස්සි වෙලා බෑ. ඔය වගේ වැඩක් කරද්දි හිමීට වැඩේ කරන්න ඕන කියලා. හදිස්සි වෙලා කරන්න බෑ. මම කිව්වා ඒකයි මේ ඩිසයින් වගේ ඉගෙන ගද්දි හදිස්සිය මොළෙම නැති කරගෙන හිටියා නම් අපිට මේ damage photos restore කරන එක අමාරු දෙයක් නෙමෙයි. ඉතින් පුළුවන් නම් අර අපිට අපි කර කලින් කතා කරා වගේ ඔය smooth tool එක අරගෙන පොඩ්ඩක් මෙහෙම පොඩ්ඩක් කරා නම් image එක ටිකක් අර ලස්සන look එකකට තව ටිකක් ගන්න පුළුවන්. ඉතින් හරිද? ගොඩක් image ඉතින් ඔය damage image power මේ විදිහට restore කරන්න පුළුවන්. ගොඩාක් අන්ත images power මේ විදිහට දාලා image එක අපිට restore කරගන්න පුළුවන්. දැක්කද? දැන් ඔන්න ඔය වගේ අපිට මේ විදිහට මේක restore කරගන්න පුළුවන්. දැන් දැක්කද? දැන් ගොඩාක් මට වෙලා ගියේ නෑ මේක අර පටි අයින් කරලා දාන්න. මම පටි අයින් කරලා දැම්මා. දැන් ඔන්න මේක මට colorize කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේක ආගත් කස්ටමර් කෙනෙක්ගෙක් නෙමෙයි මම ගත්තේ. මේ මම Google search කරලා ගත්තේ damage photo කියලා. එතකොට තමයි මට මේක ආවේ. එතකොට මේක ඔයාලට download කරගන්න පුළුවන්. ඒ විදිහට. එතකොට මම මේක දැන් close කරගන්නම්. මේකත් මම close කරගන්නම්. දැන් අපි ඊළඟට බලමු මම මේ image එකේ මම මෙන්න මේ image එක නැවත තවක් හරි මම මේ image එක open කරගන්නම්. ඒක තියෙන්නේ මෙන්න මෙතන image එක මම නැවත තවක් open කරගන්නම්. දැන් මෙතනදී කතා කරන්න තියෙන දේ තමයි අවසාන tool එක මෙන්න මේකේ තියෙන මෙන්න මේ content aware mode tool එක ගැන. ඔය content aware mode tool එක ගත්තොත් මේකේ mode එක යටතේ move කියලා තමයි තියෙන්නේ. අපිට ඒක දාගන්න පුළුවන්. ගොඩක්ම ඉතින් ওই tool එක තමයි use වෙන්නේ. ඒ නිසා අපිට මේ විදිහට තියාගන්න පුළුවන්. එතකොට මේ content aware mode tool එකේ මම මේ හරියක් මෙහෙම select කරලා එහෙම select කරාම අපිට මේ කොටස මෙහෙම ගෙනියන්න පුළුවන් වෙන තැනකට. දැක්කද? මේ කොටස එහෙමම අපිට ගෙනියන්න පුළුවන් වෙන තැනකට. ඊට පස්සේ වෙන කාගාරේ මූව් කරනොත් මේක බත් කරගෙන එම දමා ගැනීම හැකියාවකුත් තියෙනවා. දැන් ඔන්න ඔය වගේ අපිට මේක ගෙනියන්න පුළුවන්. ඉතින් ඒක තමයි content aware mode tool එක කියන්නේ. යම් තැනක සිට යම් කිසි දෙයක් අපිට select කරගෙන ඒ දේ අපිට වෙන තැනකට ගෙනියීමේ හැකියාවක් තියෙනවා ඔය content aware mode tool එක use කරලා. ඒක ගැන පැහැදිලි වෙන්නේ නැති. ඊළඟට ඔය කොටස් ටික යටතේදී තව නැතුවම බැරි එකක් තියෙනවා. මතකද මම පළවෙනි දවසේ අර හාව දෙන්නෙක් දාලා හදපු image එක. අන්න image එකදී මම පොඩි වැඩක් කරා. මොකද්ද කරේ? fill කරා නේද? පොඩි කොටසක් මදි වෙලා ඒ හාවව දාන්න මම කිව්වා. ඒක මට ඕන විදිහට ආවත් හරි නැතත් හරි කියලා. නමුත් මම ඔයාලට කිව්වා ඒ මොකක්ද මං කරේ? දැන් ඔන්න ඕක අපි මේව අයින් කරානේ. දැන් ඔන්න content aware mode tool එක ක්ලික් කරලා මම මේක මේ හැටට දැම්මා. දැන් එතකොට මම ඔයාලට පෙන්නුවොත් එහෙම දැන් මේකේ මම ඔයාලට කිව්වා දැන් මං කිව්වා අර එතනදී මොකද කරේ කියලා. දැන් මට හිතන්නේ දැන් මට මේක පොඩ්ඩක් canvas එක
මට ටිකක් ලොකු කරගන්න ඕනේ. එතකොට මොකද්ද කරන්නේ? ඉතින් මට ලොකු කරගන්න ඕන නම් මට පුළුවන් මෙන්න මෙතන අපිට අර අපි මොකද්ද ගත්තේ අපි අර මේ crop tool එක ගත්තේ. crop tool එකෙන් පොඩ්ඩක් මෙන්න මේ වගේ හරියට අපිට මේක දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ හරියට අපිට මේක දාගන්න පුළුවන්. දාගත්තට පස්සේ මේක මම enter click කරනවා keyboard එකේ තියෙන. දැන් අපි මේ මොකද්ද කරේ? මේ canvas එක ටිකක් අපි මේක විශාල කරා. දැන් මට ඕනේ එහෙම නෙමෙයි. දැන් මට ඕනේ මේක මම ලෝක එකත් අයින් කරගන්න. ලෝක එකේ තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම දැන් selection tool එක අරගන්නවා. අපි කතා කරා rectangle marker tool එක ගැන. ඒතර ඒ වගේ tool එකක් අරගෙන මම මේ විදිහට මෙන්න මේ හරිය මම select කරගන්නවා. දැන් අලුත්ම version වල නම් 2025 වගේ නම් අපිට generative fill කියලා tool එකකුත් දෙබැල තියෙනවා. එතනදී හරියට මේ විදිහට ලස්සනටම කරගන්න පුළුවන් මේ වැඩේ. නමුත් ඒක ඉන්ස්ටෝල් කරගන්න බැරි කට්ටියක් ඉන්නවනේ. ඒ කට්ටියට ඉතින් මේ වැඩේ ගොඩක් හොඳයි. දැන් අතර අපිට මේ වගේ වැඩක් ගොඩක් හොඳට කරගන්න පුළුවන්. අපිට ජෙනරේටිව් ෆිල් එක නැත්තත් අපිට මේ ෆිල් එක යූස් කරලා අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ෆිල් එක තියෙන්නේ කොහෙද? එඩිට් වලට යන්න පුළුවන්. එඩිට් වල මෙතන තියෙනවා ෆිල් කියලා එක. ඔය ෆිල් එක ගන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කීබෝඩ් එකේ shift එකත් එක්ක F5 කී එක ක්ලික් කරනවා. පැහැදිලිද? ඒතර shift එකත් එක්ක F5 කී එක ක්ලික් කරාමත් ඔන්න ඔය ෆිල් වලට එනවා. නැතිනම් අපිට edit වලින් ෆිල් යන්නත් පුළුවන්. ගියාට පස්සේ මේ ෆිල් ඩයලොග් බොක්ස් එක එනවා. මෙතනින් අපිට පුළුවන් contents එක යටතේ content aware දාගන්න. content aware දාගන්න මෙතනින් අපිට මෙතනින් colors fill කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. අපි දැන් කතා කරන්නේ foreground background colors ගැන. ඒතර foreground backgrounds colors මෙතන colors යටතේ අපිට color එකක් මෙතනින් fill කරලා දෙන්න පුළුවන්. ඒ වගේම content aware දෙන්න අපි පාවිච්චි කරන්නේ දැනට මේ content aware එක. ඒතර patterns ගැන. ඒතර දැන් pattern clone එකේ තියෙනවා pattern stamp tool එක අපි කතා කරන තව ටිකකින්. ඒතර ඒ tool එකේ ඒතර black එක 50 grey ඒතර white එක අපිට මේවා වලින් fill කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මම මෙතන content aware දාගන්නවා. මොකද මට මේ වගේ මේ වගේ එකකින් මට මේ පැත්ත fill වෙන්න අවශ්‍ය නිසා. මම ඊට පස්සේ okay කරනවා මේ විදිහට. ඕකේ කරාම ටික වෙලාවක් යන්නේ. මම ලොකු පැය ගණන් යන්නේ නැහැ. ටික වෙලාවක් ගියාම මේ විදිහට ඒ කොටස select කරනකොට බලා ගන්න පුළුවන්. දැන් මම මේක තව image එකක් අරගෙන ඔයාලට පෙන්නුවොත් මම තව image එකක් අරන් ඔයාලට පෙන්නුවොත් මේ විදිහට මම මෙන්න මෙතන තියෙන මම මෙන්න මේ image එක ඔයාලට අරගෙන පෙන්නුවොත් දැන් මේ image එකට අපිට පුළුවන් canvas එක ටිකක් විශාල කරලා මේ විදිහට මෙන්න මේ විදිහට මට පුළුවන් මේ විදිහට rectangle marker tool එක ක්ලික් කරලා මේ විදිහට මෙම selection එකක් දාගන්න. ඊට පස්සේ edit වලට ගිහිල්ලා ආයෙ fill යනවා. එතනින් අපිට content aware දාගත්තට පස්සේ ඔන්න ඔය විදිහට අපිට මේ විදිහට අපිට fill කරගන්න පුළුවන්. දැන් ඔයාලට කියන්න පුළුවන්ද මේ අපි fill කරගත්තා කියලා? එහෙම කියන්න බෑ. එතකොට අපි මේ canvas එක මේ විදිහට අපිට මොකක් හරියට මදි වුණොත් අපිට මේ විදිහට fill කරලා තමයි අරගන්න වෙන්නේ. ඉතින් ඕක තමයි අපි canvas එකක් fill ගැන කතා කරපු දේ. ඊට පස්සේ අපි ඊළඟට කතා කරමු pattern stamp tool එක ගැන. ඊළඟට අපිට කතා කරන්න තියෙන දේ තමයි මම මෙතන A3 එක අරගෙන මම මෙතන මේ clone stamp tool එකට pattern stamp tool එක select කරනවා. දැන් කලින් මම කිව්වා වගේ මම කිව්වා clone stamp tool එක ගද්දි S අකුර click කරනවා වගේ තමයි අපි pattern stamp tool එක ගද්දිත් S අකුර තමයි click කරන්නේ. එතකොට අපි shift එකත් එක්ක S අකුර click කරලා තමයි අපි මේ වැඩේ කරගන්නේ. ඊට පස්සේ මම මේ විදිහට pattern stamp tool එක ඔන්නම click කරා. ඊට පස්සේ මම මේ brush එක මේම size එක වැඩි කරගන්න. මේ brush size එක වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අපිට pattern එක මොකක්ද කියලා තෝරගන්න පුළුවන්. දැන් මට ඕනේ මේ pattern එක නම් ඒක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම ඒ pattern එකේ මට මේක brush කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකයි pattern stamp tool එක කියලා කියන්නේ. දැන් අපිට අවශ්‍ය විදිහට දැන් මට ඕනේ කියලා හිතන්න මෙන්න මෙහෙම වැඩක් අපි කරමු. දැන් මම test tool එක අරගන්න ඕනේ. එතකොට ඔය test tool එක අරගත්තා කියලා අපිට ඔය test tool එකට කෙලින් pattern එකක් add කරගන්නත් පුළුවන්. එහෙම කරන්න බෑ. මම එහෙම වැඩක් නෙමෙයි කරන්න හදන්නේ. මම D කියලා අකුර type කරලා මම මේ විදිහට මේ අකුර ලොකු කරගන්නවා. මම මේකට poppins වගේ font එකක් දාගෙන මම fonts ටිකක් ඔයාලට ලබා දෙන්න. අපේ fonts කියන මාතෘකාව යටතේදී. එතකොට හැමෝට fonts කියන මේ මාතෘකාව වෙනවා අපි ඊළඟට. ඊපස්සේ අපි මේ මාතෘකාව යටතේ fonts ගැන ටික කතා කරමු. දැනට අපිට කතා කරන්න තියෙන දේ තමයි මෙතන pattern එක. ඒතකොට මෙතනින් අපිට අද පාඩම අවසන් කරන්න පුළුවන්.
පැටර්න් ස්ටැම්ප් ටූල් එක ගත්තට පස්සේ දැන් මේක මුලින්ම සිලෙක්ෂන් එකක් දාගන්න. දැන් අපි මේ වගේ D අකුර ක්ලික් කරාම මේ වගේ අපිට පුළුවන් දැන් මේ D අකුර අපිට select කරන්න පුළුවන් T අකුර click කරලා ඒක මම කතා කරන්න. මෙහෙම select කරන්න පුළුවන්. දැන් මෙහෙම select කරන්න නැත්නම් අපිට පුළුවන් control key එක click කරලා මෙන්න මේ layer thumbnail එක අපිට එකපාරක් click කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට selection එකක් add වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට pattern stamp tool එක click කරනවා. මේ විදිහට අපිට මේක brush කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ආකාරයට. ඔන්න ඔය වගේ D අකුරට click කරා. දැන් මේකට stroke එකක් අවශ්‍යයි නම් අපිට ස්ට්‍රෝක් දාගන්නත් පුළුවන්. ඔන්න ඔය ආකාරයට. දැන් බලන්න ඕක මහා ලොකු දෙයක් නෙමෙයි. හරි සරල දේවල්. ඒවා ඔය ලොකුවට අමාරු නැහැ මේ. දැක්කද? මේවා ලොකුවට අමාරු නැහැ. මේවා හරි සරල දේවල්. ඉතින් මේක හරියට ඉගෙන ගන්න පුළුවන්. මේක හරියට මම නම් කියන්නේ මේ කෝස් එක කරන ඕනම කෙනෙක්ට graphic design එකක් කරන්න පුළුවන් වෙන තත්ත්වයට මම අරගෙන එනවා. මොකද මේක සම්පූර්ණයෙන් නොමිලේ මම ඔයාලට ඉගෙනුවට මේක අනිවාර්යෙන් ගොඩක් වටින කෝස් එකක්. මේක 10000කටත් වැඩිය යන කෝස් එකක්. මම නම් ඔයාලට මම මේ කරපු විදිහට. හරිද? මේක 10000කටත් වැඩිය යන කෝස් එකක්. මොකද මම මේකේ A to Z වලට කවර් වෙන විදිහට මේක උගන්වනවා. ඉතින් ඒකයි තවත් අපිට කොටස් කිහිපයක් කතා කරන්න තියෙනවා. ඉතින් ඒවත් කතා කරනවා. ඉතින් අපිට මේ පාඩම් ටික අවසන් කරන්න පුළුවන්. ඉතින් හරියට මේ ඉගෙන ගන්න දේ ඉගෙන ගන්න මම නම් මාගේ වැඩේ උපරිමයෙන් මම ඔයාලට කියලා දෙනවා. හරි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මම මේක ඔය විදිහට මම මෙතනින් තියා ගන්නවා. දැන් මේක අපිට ආයි ටෙස්ට් එකක් මේ එඩිට් කරන්න බෑ. එඩිට් එකක් කරන්න කලින් මම ඔයාලට කරපු විදිහට දැන් මම මේම D අකුර මම මේ ඇඳලානේ. ඒක මම ඇඳලා මම selection එක මෙහෙම දාද්දී මම මේව control එකත් එක්ක මම මේ ලේ thumbnail එක mouse එක left click කරලා click කරානේ. ඊට පස්සේ selection එකක් ආවා. ඊට පස්සේ මම pattern stamp tool එක click කරලා මෙහෙන් pattern එකක් මම මේක අදින්න යනකොට මෙන්න මෙයා කියනවා මේක rasterize කරන්න කියලා. මේ ලේක අපි rasterize කරන් ඉන්න ඕනේ ඔක්කොම කලින්. ඒක තමයි rasterize කරන්න මේක okay කරනවා. දැන් මම මේක okay කරලා මම මේක මේ pattern එකේ මම මෙහෙම හදා ගන්නවා. දැන් ඔයාට ඕනේ කියන patterns වර්ග දෙකකින් මේක පාට කරන්න. ගැටලුවක් නැහැ. ඔයාට ආයි තියෙන්නේ තවත් pattern එකක් ඔයාට තෝරගෙන ඔයාට එතන ගැලවෙන pattern එකට මේක පාට කරගන්න එක විතරයි. දෙව්වත් ටෙස්ට් එකක් ඉෆෙක්ට් එකත් අපි කතා කරන දේවල්. ඉතින් ටෙස්ට් ඉෆෙක්ට් එක කොහොමද හදන්නේ ඒක ගැන අපි කතා කරනකොට අපි ඒක බලමු. එතන බලන්න දැන් මෙන්න මේ විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. දැන් ඒකත් ඔය ටෙස්ට් ඉෆෙක්ට් අපි දැනටමත් ලේයර් ස්ටයිල්ස් ගැන කතා කරලා තියෙනවා. දැන් ලොකු දෙයක් නැහැ ඉතින් උතනදී බලන්න. දැන් මේ ටෙස්ට් එක උනත් ගොඩක් ලස්සනයි. දැන් මේක අපිට පුළුවන් ආයි ස්ට්‍රෝක් වලට ගිහිල්ලා ඔය ස්ට්‍රෝක් එක මොනවද නැවත දාගන්න. බලන්න මේ වගේ ටෙස්ට් අපිට ක්‍රියේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඕ අපිට එක එක අලංකාර නිර්මාණ වලට අපිට දාගන්න පුළුවන්. පැහැදිලිද මම මේ කරපු දේ? එතකොට පැටර්න් එකක් කොහොමද නිර්මාණය කරන්නේ? දැන් හිතන්න මම මෙන්න මෙහෙම එකක් දාගන්නවා. දැන් මෙන්න මෙහෙම ෂේප් එකක් දාගන්නවා. දැන් මට ඕනේ මෙන්න මේ ෂේප් මම මෙහෙම දාගෙන මම මේක පොඩ්ඩක් මෙන්න මේ වගේ හරියින් තියාගන්න. මේ විදිහට මම මෙන්න මේ විදිහට එහෙම තියාගන්නවා. දැන් මට ඕනේ මෙන්න මේ ටික මට ඕනේ පැටර්න් එකක් කරන්න. එහෙනම් පැටර්න් ටූල් එක අරගෙන අපිට පුළුවන් මෙන්න මෙතනින් අපිට යන්න පුළුවන් හරි. එතකොට දැන් මම පැටර්න් එකක් ඔයාලට ක්‍රියේට් කරගන්න හැටි කිව්වොත් දැන් අපි දැන් පැටර්න් එකක් මුලින්ම ක්‍රියේට් කරගන්න හැටි මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. මම මුලින්ම මේ page එක close කරලා මම create new යනවා. create new ගිහිල්ලා මම pattern එකක් create කරගන්න මුලින්ම මම incher size එක තෝරලා අඟල් 5ක් දිග අඟල් 3ක් උස size එකට හදා ගන්නවා. මම color mode එක RGB දීලා create කරගන්නවා මෙන්න මේ විදිහට. දැන් මේකෙත් මට මේ විදිහට තියාගත්තට පස්සේ දැන් මට ඕනේ පොඩි මේ වගේ rectangles ටිකක් මට මේ විදිහට pattern එකක් විදිහට හදා ගන්න. මම මේ විදිහට rectangles ටිකක් මම මේ විදිහට create කරනවා. මේ විදිහට මම create කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික මම මෙහෙමම ආයි මේ පැත්තට තරන් එනවා. මේ ආකාරයට ඊට පස්සේ මේ හරියට මේ මම තියා ගන්නවා. මේක මේ හරියෙන් තියා ගන්න. ඔය දැන් ඕක කියන්නේ දැන් මට අවශ්‍ය pattern එක. දැන් ඔය pattern එක මම create කරන්න හදන්නේ මෙන්න මෙහෙම. අපිට පුළුවන් මෙතන තියෙනවා edit යටතේ define pattern කියලා. මේ define pattern කියන එකපාරක් ක්ලික් කරාම අපිට පුළුවන් මේකට නමක් දෙන්න. මම දෙන්නම් rectangle pattern කියලා. හරිද? rectangle pattern කියලා. ඊට මම මේක okay කරනවා. ඊට පස්සේ බලන්න මම මේ pattern stamp tool එක ක්ලික් කරාම
මෙතනට ගියාම අපි අර කරපු අපි හදපු පැටර්න් එක මේකට එනවා. දැන් මෙතනින් මම ඩොකියුමන්ට් එකක් අරගෙන මම දැන් ආයේ ඩොකියුමන්ට් එක මගේ අරගෙන මෙහෙම බ්‍රෂ් කරාම ඒ විදිහට අර බ්‍රෂ් එක අපිට ආදේශ වෙනවා. දැන් ඔන්න ඔය වගේ එකක් තමයි අපි පැටර්න් එකක් කියලා කියන්නේ. දැන් ওই පැටර්න් එකක් හදන විදිහ මම තවදුරටත් ඔයාලට විස්තර කරොත් මම මේ සයිස් එකම අරගෙන මම මෙන්න මේ පැටර්න් එකක් හදා ගන්නවා. උදාහරණයක් විදිහට හිතන්න මම මේ විදිහට ඉමේජ් එකක් ක්‍රියේට් කරනවා මම මේ ආකාරයට ඊට මම තව ඉමේජ් එකක් මේ විදිහට අර ගන්නවා. මෙතනින් තියා ගන්නවා ඒක. ඊට පස්සේ මම ඉමේජස් දෙකක් මේකට ඕපන් කර ගන්නවා. ඉමේජස් දෙකක් මම මේකට ගන්නවා. මම දැන් මේ තියෙන ඉමේජස් තුනක් විතර අරගමු. ඔය විදිහට මම ඉමේජස් කිහිපයක් අර ගන්නවා. දැන් මම මෙතනින් එක ඉමේජ් එකක් දානවා. ඔය විදිහට මම මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට මම මේ ඉමේජ් එක මෙන්න මේ වගේ හරියෙන් තියාගෙන මේකට ක්ලිප් කරනවා. ඒකට ක්ලිප් කරන්න මෙන්න මේ තුනට මම මේක ක්ලිප් කරගන්න. හරිද? ඒතර එකක් ගානේ මට මේ ක්ලිප් වෙන්න අවශ්‍ය නිසා මම මොකද කරන්නේ? මේ තුන මම merge layer එක පරිවර්තනය කරනවා. නැත්නම් merge shape එකක් බවට පරිවර්තනය කරගන්නවා. merge shapes කරාම මේක තනි එකක් හැදෙනවා. මේ image එකේ images තුන තනි එකක් බවට පරිවර්තනය වෙනවා. මේක දිනන වලට අවබෝධයක් ලැබුණා. දැන් ඊළඟට ආයේ අපිට පුළුවන් මෙන්න මේ image එක උනත් ගන්න. image එක ඔන්න ඔය විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. ඔන්න ඔහම අරගත්තා. දැන් අපිට පුළුවන් මේකට ක්ලිප් කරන්න. ඔන්න ඔය විදිහට images තුනක් ඔන්න ඔකට ක්ලිප් වීමක් සිදු වුණා. දැන් ඊළඟට ඔන්න අපිට තියාගන්න පුළුවන්. ඊළඟට මම තව image එකක් අරගන්නවා. අපි මේක අයින් කරමුකෝ. මේ image එක අරගමුකෝ. මේ image එක මම මෙන්න මේ තුන යටින් දාගන්නවා. මේක තුන මම ආය merge shapes එකක් කරගන්නවා. ඊට පස්සේ මේ image එක මම ලොකු කරගන්නවා මේ විදිහට. මෙන්න මේ විදිහට මම මේක ලොකු කරගෙන මම මේක මේ විදිහට merge shapes එකක් කරගෙන මේ විදිහට මම ක්ලිප් කරගන්න. ඊට පස්සේ මම දැන් කරන්නේ edit යනවා. එතනින් define pattern ගිහිල්ලා මම මෙතනින් දෙන්නම් city. මම මෙතනින් දෙන්නම් city pattern කියලා. city pattern කියලා. ඔන්න දැන් pattern එකක් create කරගන්න ආකාරය තමයි මම ඔයාලට මේ ඉගෙනුවේ. දැන් මම මේ document එක සම්පූර්ණ close කරන්නම්. file වලට ගිහලා close all දීලා file වලට ගිහලා close all දීලා මම මේ ඔක්කොම close කරගන්නම් files ටික. ඊට පස්සේ මම දැන් create new click කරලා මම මෙතන මේකට යනවා. ඊට පස්සේ මම pattern tool එක click කරා. මෙතනට ගියා. අපි හදාගත්ත pattern එක දැම්මා. මෙහෙම ඇඳා. දැන් ඔන්න අපි හදාගත්ත pattern එක ඔන්න හදාගත්තා. ඕක තමයි pattern එකක් හදා ගන්නවා කියන්නේ. එයා background එක දාලා pattern එක create කරොත් background එකත් එක්ක pattern එක ඇඳෙනවා. දැන් මේ විදිහට දැන් මට අවශ්‍ය මෙන්න මේ කොටස නම් මෙන්න මේ විදිහට තියාගත්තා. නැත්නම් මේ කොටස නම් මෙහෙම තියාගත්තා. මේ කොටස නම් මෙන්න මෙහෙම තියාගත්තා. ඔන්න ඔය ආකාරයට අපිට මේ patterns create කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඕක තමයි සරලව pattern එකක් create කරන්නේ. හරි. ඔන්න දැන් අපි එතකොට patterns එකක් create කරගන්න ආකාරය මේ දේවල් ටික අපි කතා කරා. දැන් patterns ගැන අපි කතා කරා. තව වට දැන් මේට අමතක pattern එකක් හදන්න නැතුව pattern එකක් වල download කරලා install කරගන්නත් පුළුවන්. හරි. එතකොට Google search කරන්න Photoshop pattern download කියලා. එතකොට ඕන තරම් patterns එනවා. ඒවා download කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද මේ lesson එක මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ lesson එක සමගින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.